කියෝට මාව එක්සරයක්වත් හොයාගන්න බැරි වුණා. හෙට උත්සාහ කරලා බලමු. කෑමට ස්තුතියි. බඩ පිරුණාද ඕෂින්? ඕෂින්. ඔයාටත් පිටගෙදරක වැඩ කරන්න යන්න සිද්ධ වෙනවා. ලී වෙලෙන්දෙක්ගේ ගෙදර නැවතිලා ඒ වැඩපළවලට උදව් වෙන්න ඕනේ. ඒගොල්ලෝ හරි පෝසත් නිසා හොඳට කන්න ලැබෙයි. මේ කනවට වඩා ඒක හොඳයිනේ. මට මෙහෙම හොඳයි. යන්න බෑ. ඕෂින්ට තාම අවුරුදු 7යිනේ. එයාගෙම හොඳටයි මේක කරන්නේ. අවුරුද්දකට විතරයිනේ. ඕෂින්. මම ගෙදරින් යන්න කැමති නැහැ. ළඟදී ඉස්කෝලෙත් පටන් ගන්නවනේ. අපි මහන්සි වුණත් ලැබෙන අස්වැන්නෙන් භාගයක්ම ඉඩම් හිමියට දෙන්න වෙනවා. ඉස්සරහට අපිට කන්නවත් නැති වෙයි. සූචි. ඕෂින්. අපිට දැන් වාට කන්න දෙන්න විදියක් නැහැ. ඔයාගේ අක්කලා වුණත් අකමැත්තෙන් නොපෙන්වා පිට වැඩ කරන්න ගියා. ඔයත් යන්න. මට බෑ. මම තාත්තයි අම්මයි එක්ක ගෙදරම ඉන්නවා. මං කොහෙවත් යන්නේ නෑ. කියන දේ අහන්න බෑ. හා? අතල්නවා. මේවට මමයි වැරදි. ඊට පස්සේ ගෙදර දොරේ වැඩ කටයුතු මට පුළුවන් හැටියට බලා ගන්නම්. ආච්චි අම්මා. අර මොකද කරන්නේ? අනේ වන්දා. මොකද? නැන්දේ. අම්මා? අම්මා. 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 බය වෙන්න එපා. ඉක්මනට එන්න. ඔතනටම වෙලා ඉන්න. කෑ ගන්න එපා. අම්මා. අනේ අම්මා එන්නකෝ. උදව් කරන්න. අම්මා කිලනවා. ඉස්සර කරන්න. අනේ හරි. මේ ඉක්මනට. මේනවා. බලන්න. අනේ අයියෝ මොනවද මේ කරගත්තේ? අයියෝ පරවලට බහලා මොනවද මේ කරගත්තේ? අයියෝ බලන්න ඉපදෙලා ඉන්න දරුවා නැති වෙන්නත් ඉඩ තිබුණා. ඒක තමයි මොන අපරාධයක්ද මේ? ඉක්මනට වටරගත්තේ නැත්තම් සීතල වැඩි වෙයි. ඒක තමයි. පුදුම ලැජ්ජාවක් වෙලා තියෙන්නේ. ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. අපි ගෑනු. අපි හැම දෙයකටම දුක් විඳින්න ඕනේ. අපි හැමෝටම අමාරුයි තමයි.
හොඳින් ඔෂීන්. ඔයා දැන් නිදා ගන්න. අම්මා මම වැඩට යන්න කැමතියි. වැඩට යන්න ඕනේ නැහැ. දූ කොහෙවත් යන්නේ නැහැ. ඔය වයසට වගෙන කොහොම තේරුම් ගන්නද? මම යන්න කැමතියිනේ. අම්මා හොඳින් ජීවත් වෙනවා නම් මම එහෙ යන්න කැමතියි. ආයෙ නම් ඒ වගේ දේවල් කරන්න එපා.